පළමුව වසන්ත කියන උත්සාහ කළා ලංකාවේ නිර්භීත අරගලකරුවා සටන්කරුවා බිහි වෙන්නේ 2022 මුල් කාර්තුවේදී කියලා. නෑ. නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 5යි 53 හරතාලයට මේ රටේ මිනිස්සු පාරට බහිනකොට සංක. ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමති ඩල්ලි සේනානායක ගරුවගමැතිතුමාගේ ආණ්ඩුව ආල්සේරුවේ සහනාධාරය කපලා පැපල් ගාස්තුව වැඩි කළා. දුම්රිය ටිකට් එකේ ගාස්තුව වැඩි කිරීම කියන ප්‍රශ්න කිහිපයක් එක්ක 53 ජුලයි අග අයවැයෙන්නේ අගෝස්තු 11 රෑ 12 වෙනකොට මුළු රටම මහපාරේ. දුම්රිය නතර වෙනවා, සෞඛ්‍ය සේවය නතර වෙනවා, රාජ්‍ය සේවය සමස්ත ශ්‍රම බලකායම පාරේ. ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවේ කැබිනට් එක රැස් වෙන්නේ මුහුදට යාබදව මේ වරායට යාබදව නතර කරලා තිබුණු මහා බ්‍රිතාන්‍යයේ පොඩි යටතේ තිබුණු නැවක් ඇතුලේ. මේ 53 නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 5යි. ඔන්න මට මේක 817 කරලා ළඟට යනකම් අරන් යන්න පුළුවන්. නමුත් මම නිදහස් ශ්‍රී ලංකාව ඇතුලේ මේක හොයාගත්තේ. ඒ වගේම තමයි මම මේ සංවාදයට එන්නේ ඔබ ඉතාම ලස්සන පැහැදිලි කිරීමක් කළා එක එක චරිතවලට අදාළ මම එන්නේ නිරීක්ෂකයෙක් විදිහට මේ අරගලයේ තියෙන වින්දිතෙක් නෙමෙයි නම ඍජුව මානසික වශයෙන් යම් වින්දිතෙක් භෞතික වින්දිතෙක් නෙවෙයි මම වසන්ත කියන්න උත්සාහ කළ කාරණාව ඔහුගේ කෝණයෙන් ඔහු පහුගිය අවුරුදු 3-4 ඇතුළේ ඔහු මම දිගටම නිරීක්ෂණය කරපු කෙනෙක් මම සන්තෝෂයි අද ඔහු මේ සංවාදයක පළවෙනි කරමුණ ගැහෙන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීම පටන් ගන්නේ ආර්ථික අර්බුදය නිසා නෙවෙයි සංක. නොවැම්බර් 18 2019 රුවන්වැලි සලපතල මළුව මත දිවුරුම් දීමේ පළවෙනි විනාඩියෙන් පස්සේ අවශ්‍ය අය තීන්දුව කළ ඉවරයි ගෝඨාභය පාලනය අවසන් කළ යුතුයි කියලා. ඔබට මතක නම් 2019 නොවැම්බර් 25 දිවුරුම් දීලා සුමානයයි මේ රටේ ඊටාම බලවත් රාජ්‍යයක ස්වීඩන් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ස්වේච්ඡාවෙන් අතුරුදන් වෙනවා. සුදු වෑන් එකක් ඇවිල්ලා පැහැරගෙන ගිහිල්ලා ස්වීඩන් වල ඉන්න අහවලා සම්බන්ධව මට පහර දීලා ප්‍රශ්න කළායි කියලා ප්‍රබන්ධයක් නිර්මාණය කරනවා. බරපතල සිද්ධියක්. මේ හැදෙන්නේ ලෝකයේ බලතුලනේ බලවත්ම රාජ්‍යයක තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සම්බන්ධ. කතාව අවසානයේ එළියට එනවා ඒක ප්‍රබන්ධයක් සහ ව්‍යාජ රංගනයක් කියලා. ඒ සිද්ධිය දුර දිග ගියා නම් එදා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෙරළන වැඩේ පටන් ගන්න. මේක ඇතුලේ අරගලය සම්බන්ධ මේ අද මේ දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ මගේ පැහැදිලි කිරීම ඇතුළේ යම් විවේචනයක් ඉදිරිපත් වෙනවා නම් ඒ මොහොතේ පැවති ආර්ථික සමාජ දේශපාලන අර්බුදයේ වින්දිතයන් බවට පත් වෙච්ච ඒ නත්විදීම සඳහා එය වෙනස් කර ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීමටත් පාරට වැහපු අහිංසක අවංක පුරවැසියා සම්බන්ධ මට විවේචනයක් නැහැ. හැබැයි දැන හෝ නොදැන බාහිර න්‍යාය පත්‍රයට අහුවෙච්ච මිනිස්සු සම්බන්ධ අපිට විවේචනයක් තියෙනවා. අරගලයේ මූලාරම්භය සම්බන්ධ මගේ නිරීක්ෂණය මේකයි සංක. මිනිස්සු සහ ආණ්ඩුව අතර ගැටුම නිර්මාණය වන්නේ මේ ආණ්ඩුව ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් ඇතුළත. මුල්ම ප්‍රශ්නය සංකට මතක ඇති ප්‍රවෘත්ති රූම් එක නිතර ආශ්‍රයක් තියෙන නිසා. ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කරම කියන එක අර්බුදයක් වුණා. ආසාදිතයයි නිලධාරියයි ආසාදිතයයි ආණ්ඩුව අතර ගැටුමක් හැදෙනවා. ආසාදිතයාගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීම සමාජ අර්බුදයක් වුණා. ජයන්ත සමරවීර ගමතුමාට මතකයි DCC රැස්වීමේදී කළුතර ප්‍රශ්නයක් ආවා. අම්මයි තාත්තයි ආසාදිතයන් ලෙස රෝහල් ගත කලා ගෙදර ඉන්න දූල දෙන්නෙක් දූල දෙන්නව නිරෝධායනයට යොමු කරන්න රැට පිරිමි නිලධාරීන් දෙදෙනෙක් පමණක් කව ප්‍රශ්නයක්. මේ අර්බුදේ 5000 බෙදන්න ගත්තා ලැබුණ අය සතුට වෙනවා සතුට එළියට එන්නේ නැහැ නොලැබුණ අයගේ වේදනාව එළියට එන්න පටන් ගත්තා. කළුතර මගේ දිස්ත්‍රික්කේ ගත්තොත් මේ කර්මාන්තපුරවල ගාමන්ට් එකට අපි උදාහරණයක් ගත්තොත් හොරණ බොඩ් ලයින් එකේ වැඩ කරන තරුණ දරුවෙක් ඉන්න පවුලට 5000 දෙනවද නැද්ද කියන එක අපිට විසඳ ගන්න බැරි වුණා මුල් අවස්ථාවේ. බඩුමල්ල දෙනකොට දෙන්න පුළුවන් හැම කෙනෙකුටම දුන්න හැබැයි නොලැබිච්ච අය හිටියා. ඒ අය අතරින් මේ පීඩනය එළියට එන්න පටන් ගත්තා. දෙවන අවස්ථාව එන්නත ලබා දෙන තැන. ලංකාව ඇතුලේ මානසික එක්තරා මනෝභාවයක් හැදුනා එන්නත ගහනවා නම් පයිසම ගහන්න ඕන කියලා. ඔබට මතක ඇති. ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව එන්නත සම්බන්ධ චොයිස් එකක් හැදුවා. ස්පොටනික් ගෙනාවා, මොඩර්නා ගෙනාවා, සයිනෝෆාම් ගෙනාවා, ඇස්ට්‍රාසෙනිකා ගෙනාවා. හැබැයි මේ මොකද වුණත් අදන්නේ පයිසම ගහන්න ඕන කියලා සංකල්පයක් තිබුණා. ෆයිස එන්නත පිළිබඳ සටනේ හිටියේ මේ රටේ තරුණයා. ඒ අතරින් සමහරු විදේශගත විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට යන්න නම් පයිසම ඕන වගේ යම් සාධාරණ හේතු සත්‍යනොත් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දැන් කොයි දෙවෙනි රැල්ල එනවා. දැන් මරණ එන්න පටන් ගන්නවා. මරණ එනකොට ප්‍රශ්නේ වේදනාව තවත් බරපතලයි. ඒ වගේම ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් සංකෝප දන්නවා 70%ක් අවිධිමත් ශේෂ්ත්‍රේ. අවිධිමත් වෘත්තීය ශේෂ්ත්‍ර සියල්ල කඩා වැටුණා. මගේ දිස්ත්‍රික්කයේ එහා පැත්තට ගියාම සංචාර කර්මාන්තයේ බිඳුවයි. ඉහළ මධ්‍යම පාන්තිකයා සති කීපයක් ඇතුළත අන්ත දුප්පතෙක් බවට පත් වෙනවා. BMW කාර් එකේ පිටිපස්සේ තියාගෙන හැලපතම්බල විකුණන තැනට මිනිස්සුන්ගේ ආර්ථිකය වැටෙන්න පටන් ගත්තා. මේ සියල්ල ආණ්ඩුවත් එක්ක ගැටුමක් බවට පත් වෙනවා. රස්සාව නැති වෙනවා, ආදායම නැති වෙනවා. මාස්පඩිකරුවන්, ඒ කියන්නේ රාජ්‍ය සේවකයා හැර අනිත් සියලු දෙනාම ඒ මොහොතේ බරපතල අපහසුතාවයන්ට පත් වෙනවා. මරණ අතර තව අර්බුදයක් නිර්මාණය වුණා. ඉස්ලාම් භක්තිකයන්ගේ මරණය භූමි දානය කරනවා, දාදාහනය කරනවාද කියලා ප්‍රශ්නයක් පතු වෙන්න පටන් ගත්තා. මේ අර්බුදය
සමස්සේ වෙලාගෙන දැන් ආණ්ඩුවත් එක ගැටුමක්. එළියට යන්න විදියක් නැහැ. මානසිකව හිර වෙලා රස්සාව නැහැ, ආදායම නැහැ, දරුවා ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. ඕ ලෙවල් යන්න බෑ, ඒ ලෙවල් නැහැ, කැම්පස් යන්න බෑ, විදේශ විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒ අතරින් මුළු ගමම වහලා රට වහලා ප්‍රශ්න ගණනාවක් මෙතනදී මතුවලා. මෙන්න මේ ගැටුම නිර්මාණය විදිහේ. ඒ සියල්ල මැද්දේ පොහොර ප්‍රතිපත්තිය මේක ඇතුළේ ඊළඟ ගැටුම බවට පත් වෙනවා. ඔන්න දැන් අරගලය සටන් ව්‍යාපාරයක් විදිහට පාරට එනවා. 994 මයින් ඉස්කෝලේ යටේ ඒ කාලේ තමයි ගුරු වැටු ප්‍රශ්නේ මතුනේ. ප්‍රශ්නේ පාරට එන්න පටන් ගන්නෙ මේ කොවිඩ් වසංගතයෙන් මැද්දේ. මෙන්න දැන් අරගලේ තවත් තැනකට පත් වෙනවා. මේ සියල්ල මේ විදිහට දෛනික ජීවිතය සහ ගෘහ ආර්ථිකයට මේක මෙහෙම බලපාදී සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා. ආයෝජන ශේෂ්ත්‍රයේ බිඳුව ළඟට ආසන්න වෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ අතව මට මතක නැති වෙච්ච එකක් මග වෙච්ච එකක් තමයි විදේශගත ශ්‍රමිකයන් මෙරට ගෙන්වා ගැනීම සහ ඔවුන් නිරෝධායන වෙත යොමු කිරීම බරපතල ප්‍රශ්නයක් වුණා. ඇතැම් ගාස්වය කිරීම පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ජාතික ආර්ථික දේහයට අදාළව මේ විදේශ ආදායම් සියල්ල අහිමි වෙන්න පටන් ගත්තාම විදේශ සංචිත අර්බුදයක් නිර්මාණය වෙනවා. අපේ ආනයනික භාණ්ඩ හා සේවාවන් සම්බන්ධව ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. එතනදී උත්තරයක් නැහැ. මේ පැත්තෙන් ආදායම කඩා වැටෙනවා, මේ පැත්තෙන් වියදම වැඩි වෙනවා. ආර්ථික අර්බුදයේ අවසානයේ බරපතල සමාජ අර්බුදයක් බවට පත් වෙනවා. එක පැත්තකින් ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවට පත් වෙන්න පටන්. මේ සියල්ල ඇතුලේ මිනිස්සු අරගලයක් කළා. ඒ අතරේ US එක මේකට සල්ලි දීපු හැටිත් කිව්වනේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වෙලා සුමානෙන් දෙකක් කරකොට. බල ලස්සන දේශන දෙකක් අහගෙන ඉතින් ජයන්ත යතේ හිටියා උත්සව සභාවේ. වන් සමරනායක මහත්තයා මේ ගැන ලියපු පොත මම ඊයේ රාත්‍රියේ ඒකේ පරිච්ඡේද කීපයක් කියවමින් හිටියක දිග කතාවක් කියනවා. ඇත්තටම මේක ඇතුළේ තියෙන මේ න්‍යාය පත්‍රය මම ඉවර කරන්න හදන්නේ සංගමගේ පැහැදිලි කිරීම. මේක මෙතනින් නෙවෙයි 2022 මාර්තු 31 ගෝඨාය මහත්තයාගේ ගේ ළඟ ගේට්ටුව ළඟින් නෙමෙයි මේක පටන් ගන්න. 2010 ටියුනීසියාවේ බෙන් අලි ජනාධිපතිගේ ගේ ළඟට යනකම් මේ ප්‍රශ්නේ යනවා. මේක එන්නේ දිග කතාවක්. එතනින් අතර වෙන්නේ නැහැ. මේක ඊජිප්තුවේ හොස්නි මුබාරක් ළඟට යනකම් එනවා. මගේ ප්‍රශ්නේ මම මේක කියලා ඉවර කරනවා. ඒ බොහෝ රෙජිම් චේන්ජ් වලට බලපාපු සම්මත තත්ත්වයන් මෙහි තිබුණේ නැහැ. මොනවද තිබුණ තත්ත්වයන්? එකම මිනිහ කවුරුදු 30-40ක් රට කළා. හොස්නි මුබාරක් 80 ගණන් වල ඉඳලා බෙන් අලි 987 ඉඳලා ටියුනීසියාව පාලනය කළා. එහෙම ප්‍රශ්නයක් ලංකාවේ තිබුණේ නැහැ. අවුරුදු 5න් 5ට උපරිම අවුරුදු 8න් 9න් ආණ්ඩු පෙළෙන දේශපාලන වටපිටාවක් මේක ඇතුලේ තිබුණා. එකම මිනිහෙක් පාලනයක් වගේ එකක්. මැතිවරණ නොපැවැත්වීම වගේ ප්‍රශ්නයක් තමයි ඒවට හේතු වුණේ. එවන්නක් ලංකාවේ තිබුණේ නැහැ. මේ ඒ මොහොතට අදාළ ආර්ථික අර්බුදයේ විසින් තමයි මේ තත්ත්වය. හැබැයි වසන්තලත් නොදන්න සමහර විට කොටසක් දන්න බාහිර පාර්ශවයක් අවස්ථාවක් හොයමින් හිටියා ඒ රෙජිම් චේන්ජ් එක සඳහා. ඒකට උවමනා සරලම වචනින් කිව්වොත් තැටිය රත් වුණා, රොටිය පිච්චුවා.